මල්ලි හොම තියාගන්න ස්ටාර්ට් එක නවත්තන්න එපා. මං ටක් ගාලා ගිහිල්ලා රේගුවට ගියා. බද්ද ගෙව්වා. බද්ද පට්ට ගාන. හරි. එන අන්න අතන තියෙනවා. ගියා. බලනකොට හෙන්න තඩි කන්ටේනර් පෙට්ටියක් අඩි 40. මිනිහා හිතුවේ නෑ කන්ටේනර් පෙට්ටියක එයි කියලා. දිස්ත්‍රික් ප්‍රථමයෙන් 11ක් මුල් සියෙන් 98ක් දිවින ප්‍රථමයෙන් 3ක් දායාද කළ ගුරුතුමා දැන් ලංකාවටම ඔන්ලයින් චරක ධනංජය BS වලට හොඳම ගුරුවරයා. අපනයන කරුණේ දන්නේ බාණ්ඩේ ප්‍රමාණය බර ප්‍රමාණය ඔක්කොම ටික. ඔන්න ආනයන කරු ජීවිතේ පළවෙනි වතාවට තමයි ওই නිෂ්පාදිතය මැෂින් එකක් මොකක් හරි ගේන්නේ. හරි? ඌ දන්නේ මිනිහා පියාජියෝ 3 wheel එකක් අරගෙන වරායට ගිහිල්ලා. ප්‍රොඩක්ට් එක ඇවිල්ලා හරියා මල්ලි. එලා පියාජියෝ wheel එකක් අරගෙන මල්ලි හොම තියාගන්න ස්ටාර්ට් එක නවත්තන්න එපා. මං ටක් ගාලා ගිහිල්ලා රේගුවට ගියා. බද්ද ගෙව්වා අරගෙන ආවා. රේගුවට ගියා. බද්ද ගෙව්වා. බද්ද පට්ට ගාන. හරි. එන අන්න අතන තියෙනවා. ගියා. බලනකොට හෙන්න තඩි කන්ටේනර් පෙට්ටියක් අඩි 40. ඈත බලනවා පියාජියෝ 3 wheel එක ස්ටාර්ට් එකේ තියෙන්නේ තාම. මොකද්ද කේස් එක? මිනිහා හිතුවේ නෑ කන්ටේනර් පෙට්ටියක එයි කියලා. මිනිහා හිතුවේ පොඩි පාර්සල් දොදොල් කෑල්ලක් වගේ පාර්සලයක් කියලා වෙන්නේ නැති. ඒ හින්දා හරිද අපනයන කරුගෙන් ආනයන කරු ඉල්ලනවා ඕකේ බර ප්‍රමාණය දිග පළල උස ගැඹුර ඔන්න ඔය දේවල් සහතික කරපු ලියවිල්ලක් මට එවන්න කියලා කියනවා. එතකොට මෙයාට අයිඩියා එකක් තියෙනවා. මෙච්චර බර එකක් නේ. මෙච්චර ලොකු අයිටම් එකක්. මේක මෙච්චර උසයි නේ. එතකොට එයාට ඒක ප්ලේස් කරන්න අවශ්‍ය වෙන පසුබිම එයා හදාගන්න.